මේ පුතේ මෙච්චර සල්ලි එකතු කරන්නේ? මම මේ සල්ලි එකතු කරන්නේ මගේ හොඳම යාළුවට මොලයක් අරන් දෙන්න. එයාට පොඩ්ඩක්වත් මොලේ නැහැ. එයා කරන්නේම ගොන් වැඩ. මේවා තෝරන්නේ වාගේ පොඩිනේ. මේ මට නෙමෙයි මගේ කොල්ලට. මගේ පොඩි උනාට එයාගේ ලොකුයි. ඔයා තාම පොඩිනේ. ඇයි ජොබ් එකක් කරන්නේ? පොඩි කියලා බෑ නේද මටත් හම්බ කරන්න වෙනවා. මගේ අම්මටයි තාත්තටයි තාම අවුරුදු 16යි. ඔයා හරි ලස්සනයි දුවේ. ඔයා මගුලක් කියනවා මම කොල්ලෙක්. පුළුවන් නම් මාව අපේ පුංචිගෙන් බේරගන්න නෑ. ඔයා මෙච්චර පොඩි කාලෙදි මෙච්චර හොඳට නටන්න ඉගෙන ගත්තේ පුතේ. මම ඉපදුන දවස් ඉඳන් අම්මත් එක්ක TikTok කරනවා නේද? ඔයා ඇයි තරහින් වගේ ඉන්නේ? අපේ මාමා මට කියනවා පුතා මේක කියන්න. පුතා ඒක කියන්න කියලා මට නරක වචන උගන්වනවා. පස්සේ මම ඒවා කියද්දි අම්මගෙන් ගුටි කන්නේ මම. ඔයා ළඟ තියෙන භයානකම ආයුධය මොකක්ද? මගේ භයානකම ආයුධය තමයි මගේ උඩ දත් දෙක. පුතේ ඇයි මේ වයසට මේ වගේ රස්සාවක් කරන්නේ? මම මේ සල්ලි එකතු කරන්නේ මගේ නැන්දට මොලයක් ගන්න. මොකද එයාට තාමත් එයාට බොරු කියපු එයාගේ එක්ස් එක්ක යාළුවා. මොන ලස්සන කොණ්ඩයක්ද දුවට තියෙන්නේ? මම කෙල්ලෙක් නෙවෙයි මම කොල්ලෙක්. නැන්ද මගේ කොණ්ඩේ සැලූන් කෝස් එකට පුරුදු වෙනවා. බෝංචි කන්න ආසද? අනේ නැන්දි. අම්මා හැම වෙලාවෙම බෝංචි වලට මිරිස් දානවා. ඉතින් සමහර වෙලාවට මාව රවට්ටලා මිරිස් කන්නත් වෙනවා. මේ ලෝකෙට ආවේ කොහොමද? මාව මෙහෙට ගේන්න මගේ අම්මට මාස 9ක් ගියා. මගේ තාත්තට තත්පර 45ක් ගියා. උපරිම. හොයාගන්න ඕනේ මගේ අම්මව. ඇයි බබා? අපේ තාත්තා TikTok එක කැලලක් ටෝක් කරනවා. ඒක කියන්න. යම්මේ කලබලෙන් එක දිගට කියන් යන්නේ තාත්තට හයියෙන් කරන්න කියලා. මොකද පුතේ තාත්තා හැම වැඩක්ම කරන්නේ හරි හිමිට. මේ මොකද්ද තාත්තා හැමතිස්සෙම දෙවැනි පාරක් කරමු කියලා කියන්නේ. ඒ සෙල්ලට මාවත් ගන්නකො. ඩොක්ටර් මට ඇතුළට යන්න ඕනේ. මං හිගන පවුලක නෑ ඉන්නේ. රාජපක්ෂ පවුලකවත් ඉපදෙන්න ඕනේ. මේ මොකද්ද මේ? මම බඩේ ඉන්නකොට මේක මගේ ඔළුවේ අනුනානේ. මට ප්‍රශ්නයක් අප්පා. මම මෙතන ඉඳන් ඉද්දි අම්මා කාමරේ ඉඳන් බේබි කියලා කාටද කතා කරේ? මේ පූසෝන්ගේ මස් කනවද? නෑ පුතේ. ඊයේ රෑ මට තාත්තා කියනවා අහුණනේ පූස කනවා කියලා. අව් ස්වීටි. ආච්චි කියනවා මං තාත්තා වගේ නෙවෙයි කියලා. අපි දෙන්න නියුන් වුණාට ඔබ නිකන් එහා ගෙදර අංකල් වගේ. 911 ටග්ගල එන්න. මගේ තාත්තයි මරා ගන්නවා. මං කාගේද කියලා අහලා. මම මාස 9ක් තිස්සේ ඇතුලේ ඉඳන් බලන් හිටියේ තාත්තට මේක කියන්න. අම්මට තව බොයිෆ්‍රෙන්ඩ්ලා දෙන්නෙක් ඉන්නවා.